ඕනද මේවා නැහැ කියන්න. මේවට බලධාරීන් ඉන්නේ එකෙන් තියෙන පව්. ඒ කියන්නේ මේ වාගේ දෙයකට දැන් කියලා අරක නැහැ මේක නැහැ මේක තිබුණේ නැහැ මේක කියලා. Hi guys, so අද සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම ඛේදවාචක. දිගින් දිගටම ඛේදවාචක තමයි ලංකාවේ සිදු වෙන්නේ. මොකක් හරි ගිනි ගන්නවා හරි වෙනවා අන්තිමේදී. මේ දැන් ඊයේ සිදු වුණු හෝමාගම මේ හෙල්මට් ෆැක්ටරියේ ගින්නත් එක්ක හිතා ගන්න බැරි දේවල් දැන් තමයි එළියට එන්නේ. ඉතින් ඇත්තටම පරිසර ආරක්ෂණ වාර්තාවක්වත් තිබිලා නැහැ මේ කම්පැනි එකට. ඉතින් මේක දැන් මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් දෙතුන් වතාවක් දැනුම් දීමක් කරලා තියෙනවා. නමුත් ඒකට ක්‍රියා කිරීමක් සිදු වෙලා නැහැ කියන එක තමයි දැන් කියන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ විදිහේ යම් කිසි දෙයක් සිදු වෙන්න ඕනද මේකේ අර වාර්තාව නැහැ මේ වාර්තාව නැහැ මේක රෙජිස්ටර්ඩ් නැහැ ඒ වගේ දේවල් කියන්න. අපිට තියෙන ප්‍රශ්නේ අන්න ඒක. දැන් අපි දැක්කා අපිට දැන් මතකයි දැන් මාස 2-3කට කලින් අර සෙනෙහසේ නවාතන ලොකු අයියාගේ මේ වැඩිහිටි නිවාසය ඉනි ගත්තානේ. මුළු ලංකාවම දන්න සෝෂල් මීඩියා වලින් මුළු ලෝකෙම දන්න තැනක් නේ එතකොට. ඉතින් මේක අවසානයේදී කියනවනේ රෙජිස්ටර්ඩ් නැහැ කියලා. ඉතින් එතකොට මෙහෙම ආයතනයක් රෙජිස්ටර්ඩ් වෙලා නැහැ කියන්නේ තව කොච්චර ලංකාවේ ආයතන ඇද්ද රෙජිස්ටර්ඩ් නැති අප්‍රසිද්ධ ආයතන. දැන් මේ මුළු ලෝකෙම වෛරල් වුණ ලංකාවෙම වෛරල් වුණ සෝෂල් මීඩියා හරහා වෛරල් වුණ මේ ආයතන සෙනෙහසේනවා කියන්නේ. ඉතින් එතකොට ඒක රෙජිස්ටර්ඩ් නැහැ කියන්නේ. මෙන්න මේ වගේ සිටුේෂන් එකක් තියෙනවා. දැන් එතකොට මේ ෆැක්ටරි ගිනි ගත්තා මේ ෆැක්ටරි එතකොට හොයලා බලද්දි මේකේ මේ වාර්තාව නැහැ. ඉතින් එතකොට තව මොනතරම් ෆැක්ටරි ඇද්ද එක එක වාර්තා නැහැ කියන්නේ. ඒවත් ගිනි ගන්නකම් හරි කුඩු වෙනකම් හරි මොන හරි වෙනකම් ඉන්න ඕනද මේවා නැහැ කියන්න. මේවට බලධාරීන් ඉන්නවනේ පඩි ගෙවනවනේ. ඉතින් මෙන්න මේ සංසිද්ධිය එක ගත්තට පස්සේ ඇත්තටම මොන දේ වුණත් අවසානයේදී අපේම සහෝදර සහෝදරියන් 5 දෙනෙක්ට අහිංසකව 5 දෙනෙක්ට ජීවිතය අහිමිුණා. ඕක තමයි අවසානයේ සිදු වුනේ. කෙසේ හෝ වේවා මේකත් එක්ක ඇත්තටම දැන් මේ සිද්ධියට පොඩ්ඩක් කතා කරලා සිද්ධිය ගැන සිදුවීම ගැන කතා කරද්දී මේක දැන් මේ විදුලි බංකාව කියන්නේ ෆෑන් එකකින් සිදු වුණා කියන්නේ ෆෑන් එකක් ෂෝට් වෙලා ඒකේ ගිනි පුපුරු වැටලා තියෙනවා බිමට. ඉතින් බිම තිබිලා තියෙන මේක ෆැක්ටරි යන බිම තිබිලා තියෙන්නේ ටිනර් බෝතල් සහ පොලිතීන්. නියමම දෙක තිබිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම ගින්න හිතා ගන්න බැරි විදිහට කන්ට්‍රෝල් කර ගන්න බැරි විදිහට පැතිරලා තියෙන බොහොම ඉක්මනින්. මේ ටිනර් බෝතල් වලට ගිනි ගත්තට පස්සේ. ඉතින් වාසනාවට වාගේ මේකේ සම්පූර්ණ සේවකයෝ ටික මේ මොහොතේදී ඉඳලා නැහැ ෆැක්ටරි තුල. මොකද කැමරට එළියට ගිහින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක සුළු පිරිසක් තමයි ඇතුලේ ඉඳලා තියෙන්නේ. ඒ කට්ටිය සියලුම දෙනා එළියට අරගෙන තියෙන මේ උඩ හිටපු කට්ටිය තමයි මේ ගින්නට අහු වෙලා තියෙන්නේ. සමහර කට්ටිය අඳුර ගන්න බැරි තරම්ම ගින්නෙන් තුවාල ලබලා පිලිස්සලා තමයි මේ ගෙන් තියෙන පව්. ඒ කියන්නේ මේ වාගේ දෙයකට දැන් එද්දි ඇත්තටම මේ කම්පැනි වල මේ ෆැක්ටරි වල තියෙන සේෆ්ටි පැති හැමදේම මිනිස්සුන්ට බලන්න බෑ අසරණයි මිනිස්සු. දුප්පත්කමට අහිංසකමට මේ ජොබ් එකක් හොයාගෙන එන්නේ. ඉතින් මේ මිනිස්සු ඉන්ටර්විව් ආවට පස්සේ මේකේ ඔයාගේ මේ ෆැක්ටරි මේ වාර්තාව තියනද? මේ වාර්තාව තියනද? ආයෙක නැත්තම් මම වැටෙන්නේ නැහැ. එහෙම තීන්දුව తీරන ගන්න බෑ අද කාලේ මේ මිනිස්සුන්ට. මොකද අහිංසක අසරණකමට ජොබ් එකකට යනවා. ඉතින් මොක තිබ්බහෝ මොක නැතත් වහලේ නැතත් වැඩ කරන්න වෙන තත්ත්වයක් තියෙනවාද? මොකද ජීවත් වෙන්න බෑ මිනිස්සු. හොරකම් නොකර, වැරදි වැඩක් නොකර ජීවත් වෙන්න නම් මහන්සි වෙලා ජීවත් වෙන්න නම් කොහරි මේ වගේ තැනක වැඩ කරලා ජීවත් වෙන්න බෑ. ඉතින් එතකොට මේ ගැන මීට වඩා බලධාරීන් නැත්තරම සෙවිය යුතුයි. ජනතාව වැඩ කරන තැන් ගැනනේ. ඉතින් මේ වාගේ දෙයක් සිදු වුණාට පස්සේ කතා කරලා අඬලා දොටලා කියලා අරක නෑ මේක නෑ මේක තිබුණ නෑ මේක කියලා වැඩක් නෑ. ඒවා නැති ඒවා හොයලා බලලා හදන එක තමයි කළ යුත්තේ. දැන් අර සෙනෙහසේ නවාතැන මම ඉස්සෙල්ලත් කතා කරේ ඒ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නෑ කිව්වට පස්සේ දැන් සැප්තැම්බර් 30 වෙනකන් කොහෙද මට මතක විදියට කල් දීලා තියෙනවා රෙජිස්ටර්ඩ් නැති සියලුම වැඩිහිටි නිවාස රෙජිස්ටර්ඩ් කරගන්න. 400 ගණන් තිබිලා තියෙනවා රෙජිස්ටර්ඩ් නැති වැඩිහිටි නිවාස. තවත් මොනවද කියන්නේ? ඉතින් ඒකෙන් දැන් 180ක් 85ද රෙජිස්ටර්ඩ් වෙලාලු. එතකොට ළමා නිවාස කොච්චර ඇද්ද? දරුවන්ගේ අනාගතය දැන් අපිට මතකයි මාස 3කට කලින් අර දරුවෙක් පොණ්ඩයකට වැටලා මැරෙන්නේ ළමා නිවාසෙක. ඉතින් එතකොට මේ වාගේ දේවල් සිදු වුණාට පස්සෙම ඒක රෙජිස්ටර්ඩ් නැද්ද? අරක තියනද මේක තියනද? මේවා මේ විදුලි මේවා මේ සේෆ්ටිද? ඒවා නෙමෙයි ඒවා. ඒ කියන්නේ මේ දෙයක් සිදු වුණාට පස්සේ බලන වැඩක් නැහැ. ඉතින් මේ දේවල් ගැන නීති නැත්තම් නීති සම්පාදනය කරගෙන හරි වැඩ පිළිවෙලක් ගෙන යා යුතුයි. ඔබගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේකේ සියලුම දෙනාට නිවාසුව පතමි.